මේ ගිය සිකුරාදා 28 වෙනිදා ආපු ගංගු වතුරෙන් සම්පූර්ණ මෝල් යටවලා තියෙන අඩි 12ට වතුර ඇවිල්ලා සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. මේක විනාශයෙන් වී මිටි 5000ට වැඩිම විනාශ වෙලා තියෙන්නේ. හා මිටි 1000ට වැඩිම සම්පූර්ණ කෝටි ගාණක් විනාශ වෙලා තියෙන්නේ. සම්පූර්ණම ඉවරයි. රජයේ විසින් අපිට පුළුවන් තරම් ඉක්මනට අපිට සහයෝගය දෙන්න. ලැබෙලා ඔක්කොම වී මිටි 5000 6000 විතර විනාශ වෙලා තියෙන සම්පූර්ණම ඉවරයි. ඒ මොනවද හාල් වර්ග? හාල් වර්ගයේ කෙකුළු හාල් මිටි 500ක් වගේ තිබ්බා. ඒක සම්පූර්ණයෙන්ම යටවලා හාල් කුඩු කිලෝ 20000ට වැඩිම තිබ්බා. ඒක ඔක්කොම වතුරට යටවලා තියෙන්නේ. ගන්න දෙයක් නෑ. මිෂින් සම්පූර්ණයෙන්ම ඉවරයි. සම්පූර්ණ මිෂින් සෙට් එක සම්පූර්ණ ඉවරයි. එතකොට වී මිටි වල සාමාන්‍ය වටිනාකම කොච්චරද? වී මිටි වල වටිනාකම කෝටි 4කට වැඩිම. හාල් වල ලක්ෂ 50කට වැඩිම වටිනාකම. කුඩු වල ලක්ෂ 20යි. මිෂිනරි වල කෝටි 1.5ට වැඩිම හානියක් වෙලා තියෙන්නේ. සම්පූර්ණ විවරයි. සම්පූර්ණ කෝටි 6කට වැඩිම පාඩු වෙලා තියෙන්නේ. සම්පූර්ණම අපිට ඉක්මනට රජයේ විසින් උදව්වක් ඕන වෙනවා. ඉක්මනට අපි මොන හරි ඉක්මනට අපිට මේ වැඩ පටන් ගන්න මේකේ වැඩ කරන 40 50 දෙනෙකුට වැඩ නැති වෙනවා. සම්පූර්ණම ඉවරයි. මේක ඉක්මනට අපිට වැඩේ පටන් ගන්න අපිට රජයේ විසින් පුළුවන් තරම් උදව්වක් කරන්න ඉක්මනට. අඩි 10ක් 12කට වගේ වතුර ඇවිල්ලා තියෙන සම්පූර්ණම මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම ඉවරයි. මෝටර ඔක්කොම සම්පූර්ණම ඉවරයි. ආයි මුලින් ඉඳලා හදන්න ඕනේ. එහෙම ඇවිල්ලා බලන්න පුළුවන්. විනාශ වෙලා තියෙන්නේ. තව එහා පැත්තෙන් ඒකත් බලන්න පුළුවන්. ඒක සම්පූර්ණම යට වුණා. ආයි පැනල් බෝඩ් සම්පූර්ණම යට වෙලා තියෙන්නේ. අපි මේකේ තමයි ජීවත් වෙන්නේ මාත්‍යා විචේද කාලයක අපිට වැරකුත් නැති වෙනවා. දැන් මේ වැවුනොත් අපිට කණ්ඩක් නැති වෙයි. මාත්‍යාල තමයි කණ්ඩ දෙන්නේ. හරි අමාරු තත්ත්වෙන් ඉන්නේ. කොහොම හරි මේවා කරලා දෙන්න ආරජෙන්. අපි මේ දරුපවුල ඔක්කොම ඉන්නේ සර් ඔක්කොම අපි මේවා කරන්නේ රජේ ඉල්ලා සිටිනවා. අපිට කණ්ඩක් නැති වෙයි. අපේ මාතෘන්ද මොච්චර වීදම කරන්නත් දලි කරන්නත් සල්ලි නැතුව හරි විදයක් වෙන්නේ. අපිට කොහොම හරි සහයෝගය දීලා මේක ගොඩ ගන්න බලන්න. නැත්නම් අපි අසරණ වෙනවා. ළමයි ලපටි ඔක්කොම බඩගිනිය මැරෙයි. ඒක තමයි අපි ඉන්නේ. ඔබතුමාලට කැමැතින් මොකක් හරි සාහනයක් දෙන්න අපිට. හරි කරදරයක ඉන්නේ. ඔක්කොම ගෙවලුත් යට වෙලා ගෙවලුත් කැඩිලා මේ කට්ටිය තමයි ටික ටික උදව් කරගෙන ඉන්නේ. ඒක නැති වුණොත් තමයි අපි අසරණ වෙලා ඉඟා ගන්න තමයි වෙන්නේ. පාරේ ඉඟන්නත් දෙන්නේ නැතිව අපිට ඒ තත්ත්වය තමයි අපි ඉන්නේ.